क्वालिटी आवल लगे आप रिफ्रेश करूँ बांड දැන් හරිනේ හරි අද ස්ට්‍රීම් එක ටිකක් පරක් වුණා උදේ වැඩ කටයුතු ටික කරගන්න ඕනේ මට ලස්සනින් අද 71 වෙනි සජීව විකාශය 71 වෙනි සජීව විකාශය දිනය 2026 7 වෙනි මාසේ 14 වෙනිදා පෙරවරු 7:54 වෙලාව. හරි. එතකොට අපි මේ වෙනකොට ස්ට්‍රීම් 71ක් කරලා තිනවා. කීයද? 71ක්. හරි. ස්ට්‍රීම් 71ක් කරලා තියෙන එක දිගට. ඒතරම හැමදාම කියනවා වගේ අපි විවිධ පරාසයන් වල විවිධ කරුණු කාරණා පිළිබඳව අපි කතා කරා. හරි. ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ ගැටලු මොනවද? ඒවා අපි निराකරණය කරගන්නේ කොහොමද? ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරගන්නේ කොහොමද? හරි. ඊට පස්සේ ඒක ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද? ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද කියන කාරණා පිළිබඳව මේ සජීව විකාශයන් 71 ඇතුළේ අපි කතා කරා. පැහැදිලිද? ඒතර මේ කතා කරපු සෑම කාරණාවක්ම මේක ශ්‍රවණය කරන අහන පරිශීලකයන්ගේ ජීවිතවලට ඊටාම වැදගත් වෙනවා. හරි. ඒ වගේම මම විශ්වාස කරනවා මේ දින 71 පුරාවටම එකදු ලයිව් ස්ට්‍රීමින් එකකින් හෝ පවා යටත් පිරිසින් මේ වගේ කියවෙන එක කාරණාවකින් පවා මිනිසුන්ගේ ජීවිතය වෙනස් වෙන්න අධ්‍යාත්මය වෙනස් වෙන්න ලොකු බලපෑමක් වෙලා තියෙනවා. සහ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය සුපුරුදු පරිදි කාලකන්ණි විදියට ගෙවා දානවා වෙනුවට අර්ථවත් විදිහට ගෙවා දමන්නේ කොහොමද? ඒ වගේ අපේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද? මෙච්චර කාලයක් අපි ලෝකේ බලපු විදිහේ තියෙන යම් යම් අඩුපාඩුකම් නිසා අපිට මානසික ප්‍රශ්න ගැටලු සම්බාධක වගේ පේන සමහරක් සිදුවීම් අපේ ජීවිතවලට සමීප වුණාට සැබවින්ම කල්පනා කරලා බැලුවොත් සිහියෙන් ප්‍රඥාවෙන් ඒව දිහා බැලුවොත් ඒ කිසිදු කාරණාවක් අපේ සාමාන්‍ය ජීවිතය අඩාල කරගන්න මානසිකව කඩන් වට්ටන්න හේතු කාරණා නෙවෙයි කියන එක දැන් තමුන්නාන්සලාට තේරෙන්න ඕනි. හරි. ඒක දැන් තේරිම යනවා. ඊට සාපේක්ෂව සමාජයේ වෙන මේ දෛනිකව ලෝකයට මුදාහරින මේ වචන තුලින් හරි අයන් එකට පිටුනවා. දෛනිකව මුදාහරින වචන තුලින් සමාජයේ විවිධ කොටස් පාර්ශවයන් සංගම් දේශපාලනික පක්ෂ ආගමික ශාස්ත්‍රයන් තම තමන්ගේ දුර්වලතාවයන් තවදුරටත් සංගවා ගන්න නැතුව ඒවා නිවැරදි කරගත යුතුයි. එහෙම නොවුනොත්
අපිව මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන තැනට පත් වෙනවා කියන එක දැන් ඒ පාර්ශවයන් විසින් තීරුම් අරගෙන තියෙනවා. ඉතින් මට මේ දවස් 71 පුරාවටම සෑම ශාස්ත්‍රයක් තුලින්ම එන පණිවිඩ සහ අත්දැකීම් වෙනස් වීම සියල්ලම එකට ගැටි කරගෙන තීරුම් ගන්න පහසු වෙන්න තමයි මේ අදහස් ටික කියන්නේ. හරි. ඒ නිසා මේ ස්ට්‍රීම් 71 දවස් 71 කවුරු හරි අධ්‍යයනය කරොත් මම ගොඩක් වෙලාවට සමාජයේ වෙන පොදු කාරණා සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුලින් සෝෂල් මීඩියා YouTube Facebook TikTok වගේ ප්‍රසිද්ධ ජනප්‍රිය සමාජ මාධ්‍ය ඇතුලින් දෛනිකව ලෝකයට මුදා හැරෙන සිදුවීම් පණවිඩ ඒ දේවල් ඇසුරු කරගෙන මම සමාජයට ධර්මිෂ්ඨ පණවිඩයක් දාර්ශනික කතාවක් කිව්වා. ගොඩක් තැන්වල එහෙම සජීව විකාශයන් තමයි මේ 71 ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මම අවදි වෙන සෑම උදෑසනකම ලෝකයට මුදා හරින වචන වලට හේතුවක් විදියට මේ සමාජ මාධ්‍ය ඇතුලේ සෝෂල් මීඩියා ඇතුලේ සිදුවෙන සිදුවීම් පැත්තකට දාලා ඒවා ආශ්‍රය නොකරගෙන ඒවා මූලාශ්‍ර වශයෙන් නොගෙන විශ්වබුද්ධ තුලින්ම පැන නගින යම් ධර්මයක් වචන සමුදායක් තියෙනවා නම් ඒ වචන ටික ලෝකයට નિરાයාසයෙන් මුදා හැරපු දිනයක් මේ දින 71 තුල තියෙනවා නම් ඒ කියන්නේ උඹලගේ ලෝකේ සිද්ධ වෙන කිසිදු කාරණාවක් උදාහරණයක් කොටගෙනවත් නැතිව මම මාතුලින්ම ගොඩනගෙන අතුලාන්තයෙන් ගොඩනගෙන වචන පමණක් මම එළියට මුදා හැරපු දිනයක් තියෙනවා නම් මේ දින 71 ඇතුලේ මම හිතනවා ඒක තමයි උඹලට ඇසිය යුතු පැහැදිලි පෙර නොඇසූ විරූ දහම බවට පත් වෙන්නේ. නමුත් පෙර නොඇසූ විරූ දහමක් ශ්‍රවණය කරන්න තරම් මේ දූපත ඇතුලේ ප්‍රඥාවන්තයින් පහළ වෙලා නැහැ. බොහොම අඩුයි. 100ට 1ක වගේ ප්‍රතිශතයක් තියෙන. 99%ක්ම දුෂ්චරිත ජීවිත ගත කරන, මිත්‍යා දෘෂ්ටික ජීවිත ගත කරන, තක්කඩිකම, ජඩකම, බලුකම, පාපිෂ්ඨකම, ව්‍යාජකම, අධර්මිෂ්ඨකම, කුහකකම, ඉරිසියාව, කාලකන්නිකම, අපතකම, සක්කිලිකම සමුණා තියෙන වචන තොපිට කියන්නේ. ඒ වගේ දේවල් ජඩ කන් වලින් තමන්ගේ අතුලාන්තය, තමන්ගේ අධ්‍යාත්මය, මනස, චින්තනය තෙතමනය වෙලා තියෙනවා. අපිරිසුදු වෙලා තියෙනවා. ඒ නිසා මේ අපිරිසුදුවන්ගේ අධ්‍යාත්මය පිරිසුදු කර දීම වෙනුවෙන් සමාජයේ සිදුවෙන යම් විවිධ කාරණාවන් විශේෂ සිදුවීම් අරගෙන අපිට එළියට වචන මුදා හරින්න වෙනවා. ඒක තමයි සමහරක් සජීව විකාශයන් තුලින් මේ දින 71 පුරාවටම සිද්ධ වුණේ. ඊයේ දවසේ සිද්ධියක් වෙලා තියෙනවා අර සීදී විහාන කර ගැනීමක් ගැන. ඒක හැමෝම සමාජයේ කතා බහට ලක් වෙනවා. ඉතින් මේකේ කාලයකට සැරයක් සතියකට සැරයක් මොනවා හරි ටොපික් එකක් සමාජයේ විසින් හදනවනේ උඹලට කතා කරන්න. හරි. ඉතින් මේ සීදී විහාන කර ගැනීම මම හිතන TikTok සමාජ මාධ්‍යයේ වෙන්න ඕනි. සජීවීව ඇවිල්ලා ඒ ඉලන්දාරිය බෙල් වල ලාගෙන මැරෙනවා. එතකොට මරණය කියන එක මම උඹලට කියන්නම්. ඩ්‍රාමා එකක ෆිල්ම් එකක සීදී හාන කර ගැනීම වසබීම් බෙල් වල ලාගෙන මිනිස්සු මැරෙන සිදුවීම් අපි අනන්තවත් දැකලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සමස්ත සමාජයට මරණය කියන එක යථාර්ථයක් වෙලා තියෙනවා. මරණය ඇත්ත වෙලා තියෙනවා. ඒ හේතුව තමයි උඹලා උපත කියන දේ යථාර්ථයක් කරගෙන තියෙනවා. හැබැයි කිසිම දවසක තමන්ගේ උපත කියන දේ අපි අපේ ඇස් දෙකෙන් දැකලා නැහැ. අපේ ඇස් දෙකෙන් අපේ උපත කිසිම දවසක දැකලා නැහැ. එතකොට තමන්ගේ උපතවත් තමන්ගේ ඇස් දෙකෙන් දැක ගන්න බැරි වෙච්ච જાතියක් මරණය කියන දේ තමන්ගේ ඇස් දෙකෙන් අත්දකින්නේ අත්විඳින්නේ කොහොමද කියන එක නැවත ප්‍රඥාවන්තව හිතලා බලන්න ඕනි දෙයක්. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ සජීවීව ඇවිල්ලා එහෙම නැත්නම් උඹලගේ ඇස් ඉදිරිපිට දීම තව එකෙක් බෙල් වල ලා ගන්නවා කියන එක චිත්‍රපටයක සිද්ධ වෙන සිදුවීමකට 100ට
1000ක් සමීපයි කියලාම කියනවා. හුදෙක් රඟපෑමක් පමණයි. හරි. ඒ නිසා මේ මරණය කියන දේ මහා ආශ්චර්යමත් දෙයක් නෙවෙයි. මරුණාට පස්සේ සජීවීව ඇවිල්ලා බෙල් වැල්ලාගෙන මරුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ වෙච්ච දේ තමයි දැන් ඊයේ දවස් ඉඳලා මේ වෙනකන් වෙන්නේ. උඹලා මරුණාට පස්සේ බෙල් වැල්ලාගෙන හරි. ඊට පස්සේ උඹලගේ අම්මා ඇවිල්ලා මලකඳ එල්ලිලා අඬා වැළපෙනවා. මහගෑණි ඇවිල්ලා. පවුලේ උමුත් එහෙමයි. ඊට පස්සේ උඹලා ගෙදර තියාගෙන අඬලා දොඩලා වැළපිලා වලල්ලා දානවා. ඒ සතිය පුරාවටම තමන් ගැන සමාජ මාධ්‍ය ඇතුලේ පම්පෝරි කල්පනා කතා කරනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඕක නැවත අත්දැකීමක් විදිහට ගන්න ඕනේ නම් ඒක ආශ්චර්යයක් නෙවෙයි කියලා මම කියනවා. ඒ නිසා මේ රටේ ඉන්න කාලාකන්ණි ගොබ්බෙයින්ටම කියනවා ලයිව් ඇවිල්ලා බෙල් වැල්ලා ගන්නවට වැඩිය අර ධනරාජ වගේ ලයිව් ඇවිල්ලා ස්වං ඉන්ධනයක් කරපන් ඒක ශ්‍රේෂ්ඨයි කියලා මම කියනවා. එහෙනම් මම කියනවා මේ රටේ අර ධනරාජා කියන කොල්ලා උඹලට වැඩිය එහැයෙන් ඉන්න මිනිස්සෙක්. තේරුණානේ? ඒ නිසා අනිත් දවසේ තොපි උඹලට ආතල් එකක් ගන්න ඕන නම් සජීවී ඇවිල්ලා මිනිස්සුන්ට පේන්න සමාජයට පේන්න ස්වංවින්දනය කරපල්ලා ගෑනු පිළිමි. ඒක තොපි කොහොමත් කරනදී මේක ඉන්න හැමෝම කරනදී අර වගේ 2.50 දේවල් කරලා මිනිස්සුන්ගේ කාලේ කාලකන්ණි කරන්නේ නැතුව මේ මැරිච් එකාගේ පවුලේ උන්ට අනවශ්‍ය වියදමක් ඌට අවුරුදු ගාණක් තිස්සේ කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවා. ඌ මැරුණාට පස්සේ ඌගේ මිනි පෙට්ටියට ඌගේ 7 දවසේ දානෙට මලගෙදරට වල කපන්න පොඩි දාන්න එනේ උන්ට මාරි බිස්කට් දෙන්න තේ දෙන්න බුලත් tira දෙන්න හාමුදුරුවන්ට පාසූලි දෙන්න 7 දවසේ දානෙ දෙන්න බණ කියන්න ලක්ෂ ගාණක් වේදම් කරන්න එනවා. මම හිතන්නේ වෙබ්බැල් වලලාගෙන මැරිච්ච කොල්ලා රුපියල් 100ක්වත් වටින්නේ නැති කාලකන්ණි අපතේ. හරි. ඒ නිසා ඒ වගේ උන්ගේ මුත ශරීරය අරගෙන කෑලි වලට කපලා ඌරන්ට හරි කිඹුල්ලන්ට හරි කණ්ඩ දාලා කුසගින්න නිවලා දානයක් දෙන එක උසස් කියලා මම මේ වෙලාවේ සමස්ත ජාතියටම කියනවා. තේරෙනවද? ඒ නිසා උඹලට අර විකල්ප නැති වුණාට පස්සේ හරි මේකේ සවයි වෙන්න මේකේ රැඳී සිටින්න තමන්ගේ ජීවිතය පරාර්ථය වෙනුවෙන් කැපකරන්න සමස්තයේ යහපත වෙනුවෙන් කැපකරන්න තරම් පැහැදිලි විවෘත මනසක් නැති වුණාට පස්සේ උඹලා කරන්නේ උඹලගේ අවසානය මතකයක් විදිහට ඉතුරු කරනවා යයි මහා පුරාජේරු මානසිකත්වයක් ගොඩනගාගෙන ඔයගේ තුප්පහි වැඩ කරන එක. ඉතින් ඒකෙන් කිසිම යහපතක් වුණේ නැහැ කියන එක මම කියන්නේ. ඒක නිකන් ඩ්‍රාමා එකක් හුදේ. මිනිහෙක් මැරෙනවා කියන එක චිත්‍රපටියක්. මතක තියාගෙන ඉන්න. මේකේ කොහෙවත් මිනිස්සු මැරෙන්නෙත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ. උඹලා චිත්‍රපටි වල නළුවෝ මැරෙනවා, වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා, මැරෙනවා අනන්ත දැකලා තියෙනවා. නමුත් ඒක හැබෑවක් නෙවෙයි. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු මැරෙනවා කියන එක චිත්‍රපටියකින් දකින මායාකාරී දර්ශනයක් පමණයි කියන එක උඹලා මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ. ඒක උදාහරණයක් විදිහට අර ඊයේ පෙරේදා බෙල් වැල්ලාගෙන මැරිච්ච කොල්ලා සමාජයට ඉගෙනුවා. ඒ නිසා ඒක සමාජයට දුන්න අධ්‍යාත්මික පණිවිඩයක් මිසක තවත් එකෙක් බෙල් වැල්ලාගෙන මැරුණා නෙවෙයි. හරි. ඒ තරම් ඒක තාත්විකයි. ඒකට හේතුව තමයි මම කලින් පැහැදිලි කරා. මරණය කියලා කියන්නේ අපි අත්විඳ දෙයක් නෙවෙයි, අත්විඳින්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒකට හේතුව තමයි උපත කිසිම දවසක අපි අත්විඳලා නැහැ. හරි. තමන්ගේ උපත කියන දේ අපි ජීවිතේට අපි ඇස් දෙකෙන් දැකලා නැහැ. බලා මව්කුසකින් ඉපදෙනවා කියන එක හුදෙක් සම්මතයක් සහ පසු කාලීන උඹලට උගන්වලා දර්ශන වෙච්ච දෙයක් මිසක තමන්ගේ උප්පත්තිය අපි මව්කුසකින්ද පහළ වෙන්නේ කියන එක කිසිම කික් දැකලා නැහැ. ඒක හුදෙක් අපි අහලා දැනගත්ත දැනුම් මාත්‍රයක් පමණයි. ඒ නිසා මරණය කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. උපත දැක්කේ නැති මනුස්සයාට මරණය සජීවීව කිසිම දවසක දකින්න බෑ. ඒ නිසා තමයි බුදුවරු ප්‍රඥාවන්තයෝ ලෝකයට පැහැදිලි කරන්නේ උපත සහ මරණය කියන දෙක මායාවක් බවට. තේරෙනවනේ? හරි.
ඉතින් ඔන්න ඔය කරුණු ටික මම මේ සංක්ෂිප්ත කරලා කිව්වේ සම්පින්ඩණය කරලා මේ දවස් 71 ඇතුලේ අපි කතා කරපු දේවල්. මොකද මේ ටික කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක නිකන් දාර්ශනික නිකන් දැනුමින් ඉතිහාස කතන්දරයි අරවයි මේවයි එකතු කරගෙන මේ පොඩ්කාස්ට් කරන එකයි මේ ස්පිරිචුවල් අධ්‍යාත්මික කොටස සම්බන්ධ කරලා මේ සම්මත සිදුවීම් එක්ක ගලපලා මර්ජ් කරලා එළියට කියනවා කියන එක හැමෝටම කරන්න බෑ. ඒකට අධ්‍යාත්මිකව වැඩිච්ච පරිණත ජීවිත අවබෝධයක් තියෙන්න ඕනි. දැනුමට වැඩි මම මේක කියන්නේ අවබෝධය කියලා. ඒ අවබෝධය ඇතුලේ තමයි සම්මත සිදුවීම් සහ මේ අධ්‍යාත්මික ලෝකෝත්තර සිදුවීම් එකට ගලපලා පණවිඩයක් එළියට ලෝකයට මුදා හරින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම විශ්වබුද්ධ චක්‍රවර්ති මහරජ සෑම උදෑසනකම මේ සිද්ධ කරන්නේ උඹලට නොපෙනෙන මේ සම්මත සිදුවීම් සහ සිදුවීම් කොහොමද අධ්‍යාත්මික ජීවිතයට බලපාන්නේ අධ්‍යාත්මිකව දැක්කොත් ඇහින් දැකලා කනෙන් අහලා අපි නිගමනය කරන විනිශ්චය කරන අවසාන ප්‍රතිඵලයට වැඩිය හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලදායි දාර්ශනික පණිවිඩයක් මේ සෑම සිදුවීමකින්ම ගන්න පුළුවන් කියන එක මේ කරුණ වලින් පැහැදිලි වෙනවා. ඒක තමයි මේ හැමදාම කරන්නේ. හරි. තේරුණානේ? ඕක තමයි අද මම උඹලට දෙන දේ. මම බලන්න ගියේ නෑ මේකේ මේවා ටික. කමෙන්ට් මේ සෝෂල් මීඩියා වල මොනවද නිවුස් ෆීඩ් වල තියෙන්නේ කියලා. හරි. මම ඊළඟ එක තව එකක් කියන්න ඕනේ. මම මේ ස්ට්‍රීම් කරන දේ මේක මේ විදිහට මම මගේ Holy Land Private Limited කියලා තව channel එකක් තියෙනවා. YouTube channel එක. ඒකට මම මේකේ ඔරිජිනල් මේක OBS එකේ රෙකෝඩ් වෙනවා ලැප්ටොප් එකට. මම මේ ෆයිල් එක මේ නැවත Holy Land Private Limited කියන YouTube channel එකට අප්ලෝඩ් කරනවා. ඒතකොට සමහරවිට මේ ස්ට්‍රීම් එකේ ලැග් වුණොත් එහෙම පේන්නේ නැතුව යනවා. ඔරිජිනල් ක්වොලිටි එකට කට්ටියට අදහස් වෙදී එකකින් බලා ගන්න පුළුවන්. ඒකත් සබ් කරලා තියාගන්න Holy Land Private Limited. හරි. අන්න මේක channel එක. ඔයාට තියෙන මේන් channel එක. ඊට උඩ තියෙන්නේ මගේ අනිත් channel එක. හරි. හිතවත් සෞදේනේ අද දැන් මේ ජෙරම්ගේ සිද්ධිය ගැන කතා බහට ලක් වෙනවා සමාජයේ. ඒ බලමු. තියෙන රහස් ටික අල්ලගන්න මටත් කාලයක් ගත වුණා. මෙයාව අවුරුදු ගාණක් තිස්සේ මම දන්නවා. ඒ වගේම පස් පාරකට වැඩිය මූණට මූණ හම්බෙලක් තියෙනවා. ඇත්තටම අපි බැනලා විතරක් මදි. කිතුණු විදියට අපි මේකට පියවරක් ගන්නවා. මම විතරක් නෙමෙයි ඔයාලත් මේ විදිහෙන් සටන් කරා. යකඩ දැන්වල දාලා හිටපු මඩු මිනිස්සෙක්ව හොද කරාම ඒ මිනිස්සයාගේ නුයි දෙමාපියන්ගේ කට්ටිය ඔක්කොගෙම සමහර වීඩියෝස් මට අරගෙන මේකට දාන්න විදියක් නැහැ. මට කොපිරයිට්ස් ගහලා නඩු දාන්න. ඇත්ත නොකිය ඉන්න එක හොඳ නෑ කියලා හිතුවා. ඇත්තටම මේක දැන් උඩු දුවනවා වැඩි. කිතුණුවෙක් විදියට මටත් මේක බලාගෙන ඉන්න බෑ. මමත් ඇත්ත නොකිය ඉන්න එක හොඳ නෑ කියලා හිතුවා. මෙයාව අවුරුදු ගාණක් තිස්සේ මම දන්නවා. ඒ වගේම පස් පාරකට වැඩිය මූණට මූණ හම්බෙලක් තියෙනවා. ඉතින් මම මේක නොකිය හිටියොත් මගේ රටට ජනතාවට කරන ද්‍රෝහිකමක් කියලා මට හිතුණා. මගේ හෘද සාක්ෂිය අනුව මම අද මේ කැමරාව ඔන් කරලා මේක කියන්න හිතුවා. විශේෂයෙන් කිතුණුව විදියට අපි මේක ඒ කියන්නේ සමාජයේ අපි කාරණා මිනිස්සුන්ට පේන්නේ නැති කාරණා සමාජයකයි. කාරණා අපි ඉස්මතු කරලා පෙන්වුවාම සමාජයේ ඒක නැවත ඉස්මතු කරලා කතා කරන්න සූදානම් වෙලා තිනවා. මම හිතනවා ඒකේ ආරම්භය චක්‍රවර්ති මහරජතුමා විසින් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි දෛනිකව මේ සජීවී විකාශය ස්ට්‍රීම් කරන එකෙන් අපි කරන්නේ. හරි. බලමු මොනවද ටයිම් ලයින් එකේ තියෙන්නේ කියලා. මේ
YouTube එකේ ඊට අනුරූපව මං අදහස් කියන්න. මම දැන්ට මගේ අදහස් ටික කිව්වා. දැන් උඹලගේ දෘෂ්ටි කෝණයෙන් අපි අරගෙන බලමු. හරි. මරියසෙල් දුණ තිලක මැරිලා නේද? මේ අරුණදම් මහඳුරන්ගේ channel එකේ තියෙන වීඩියෝස් එක එක YouTube channel වලින් අරගෙන දානවා. ඒක සම්පූර්ණයෙන්ම නියාමනය වෙන්න ඕනේ. ඒ channel එක කරන එකට ඒක හරියට copyright claim කරලා ownership එක තියාගන්න බෑනේ. චන්දන නෙවෙයි උයන්පල්ලා හරි ගීතක හරි කවුරු හරි නියොක් කරන්නේ. එක එක ඒ වීඩියෝ අරගෙන තැන් තැන් වල දානවා. එක එක channel එකට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒක හරියට maintain කරහල්ලා. පුත්තික පුතාලා ඒක හරියට කරන්නත් බෑ. copyright claim කරන්න ඕනේ. ඒවා මුකුත් අපිට කරන්න තේරෙන්නේ නැහැ නේ. එක එක තැන් තැන් වල ගිහිල්ලා දානවා නිකන් කිසි තේරුමක් නැහැ. ඒක හරි channel එකක පිළිවෙලට ඒ ටික publish කරපල්ලා. ඒක ownership එක තියෙන්න ඕනේ. ඒක අනන්‍යතාවයක්. මොකක් හරි මුකුත් නැහැ. ඔය උයන් පල්ලට කරන්න බෑනේ. උයන් පල්ලේ අර වේසක් ගෑණි සිවුරු පරවගෙන ඒක කනවා. අට්ටාලයක් හදාගෙන මම එන්නම්කෝ එන දවසක් තියෙනවා කන පැලෙන්න ගහන තෝ පඩිකම් හොදන්න ඕන උත්ති පුතා සිවුර ගලවලා චන්දනට කියන්නේ හරි එතෙන් වල දානවා එච්චර අපි ඒව රෙකෝඩ් කරලා වීඩියෝ කරලා අප්ලෝඩ් කරපු ඒවා නිකන් එහෙම තනින් තන වැටිලා එම්බෑ ඒක හරි පිළිවෙලට ඒ ටික යන්න ඕනි ඒවා තොපිට තේරෙන්නේ නැහනේ කාලා ගන්න අපතේ තොපි ඒකත් පාවිච්චි කරන්නේ බත් ටික කණ්ඩ හොයාගෙන රටවල් වලින් නෙවුන්ට එහෙට මෙහෙට යවලා කීයක් හරි හොයාගෙන සංවත්සරේ උපන්දිනේ මැරිච්ච දවසේ අරවා මේ එකතු කරගෙන හම්බ කරන් කන්නේ ගහනවා දන ගස්සලා ඔය චන්දනයට වපරයක් එක්කනේ සමනලුත් ඇවිල්ලා ගහනවා දන ගස්සලා තොට මතක තියාගන්නේ ස්වාමීන් වහන්සේ දත් ඔගේ සිවුර ගලවලා ගියන්ට වැන්දුවා වගේ හරි ඔය තියාගෙන ඉන්න විපුල වණිකසේකරයා දැන් අර පරණ ගොම්බඩු එකතු කරගෙන ආවම මේක ලෑස්තිලා කයි එක සම්බන්ධ වන්නේ පඬුවස් නුවර ධම්ම අනුරාධා මෙහෙණින් වහන්සේ ඌ අනිත් උන් ඉන්ටර්වයුව කරන එක කරන්නේ ඌගේ මුකුත් නැහැනේ ධර්මයක් අර ඒක අරගෙන තොට ප්‍රායෝගික කතාව කරන්න බෑ විපුලවණිකසේර තොට ප්‍රායෝගික පැත්ත තොට මං උද්දේශිකල ඒක කරන්නේ නැහැ දැන් තෝ එක එක ආව ඉන්ටර්වයුව කර ඒක තමයි උඹ කරන්නේ ඒක උඹ channel එක ප්‍රොමෝට් කරගන්නේ උඹට නිවන මොන පිස්සු තොට ගැලවීම හම්බ වෙන්නේ නැහැ කීයටවත් මගේ වචන වලට ඉහිලින් ගියා කියන්නේ තොට කිසි දවසක ගැලවීම හම්බ වෙන්නේ නැහැ මතක තියාගනි good cross the line already අන්තිම තැන ඔයා හිතන තැනක් නෙවෙයි. ඒ තැන ගැන හිතා ගන්න බෑ. දැන් හිතන් ඉන්නවා නම් මෙහෙම තමයි මේකේ. බල ෆෝන් කෝල් දෙබස් තියෙන්න බෑ මේකේ. ඩයලොග්ස් වලින් කතා කිසිම දෙයක් කරන්න බෑ. ඩයලොග්ස් නෑ ඒක තනි මිනිහෙක් විසින් තමන් සමග කතා කරලා එළියට පිට වෙන දෙයක් තමයි විශ්ව ධර්මය කියලා කියන්නේ. මොකද තියාගෙන මේ අනිකගෙන් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. එහෙම නැහැ. රූපයෙන් මිදී අභ්‍යන්තරය සමග කතා කිරීම දෙබස් සූමාරු කර ගැනීම තමයි විශ්ව විඥානය කියන්නේ. රූපයෙන් මිදෙන්න ඕනේ. તો මේ කිසිම එකක රූපයෙන් මිදලා නැහැ මෙතන තියෙන. මට කතා කරද්දි තේරෙනවා. උඹලා කතා කරන්නේ රූපෙහි එළඹ එක්ක කැමරාව ඉස්සරහා කතා කරන්නේ ඔඩියන්ස් එකකට. හරි? තේරුණා? කැමරාවට කතා කරන්නේ ඔඩියන්ස් එකකට. එහෙම බෑ මේ කැමරාව පිටිපස්සේ ඉන්නේ මම. මේ ලයිව් ස්ට්‍රීමින් එක සමනලයා ගියේ නෑ තාම. ඒ කියන්නේ මැසෙන්ජර්. ඔයන්ඩ පුතේ හිතන්ටලා ඉන්න. හරි?
එතකොට උඹලා ඒක ස්ක්‍රිප්ටඩ් කියලා තේරෙනවා. ඒක සාමාන්‍ය උන්ට තේරෙන්නේ නැහැ. ඒක මට නම් පේනවා. බලමු මොනවද උඹලට කියන්න තියෙන්නේ කියලා. ශල්‍යගාරයක් උඩ වෛද්‍යවරු කණ්ඩායමක් මගේ මේ දකුණත මම එන ගමන් මගේ එන ගමන් කවුරුත් අනාට එන්නේ. පොඩි සින්දුවක් හැදුවා. තියෙන සින්දුවක් මේක තියෙන මේ රටේ යන සින්දුවක් මම ඒක හදාගන්න. පාලිත තෙවරක් පිළිගන්න. හදාගත්ත මම ඒකේ යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපන් අම්මා. කෙනෙක් දෙන්නේ පාර්ලිමේන්තු ඉන්න ඕනේ. ඉතින් අන්න ඒකත් ඒක නිසා තමයි මම මෙතෙන්ට ඇත්තටම ආවේ. දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයක් ළඟ තියලානේ අපි මේ ඉන්නේ. එතකොට පාලිතවරක් පෙරුමගේ අඩුපාඩුව මේ රටට දැනෙනවා කියලාද කොහොමද කියන්නේ? ඔව් අනිවාර්යයෙන්. එතකොට අර පල්ලෙහා කෙනාගේ දැන් අපි දැන් මේ පාර එන පාර්ලිමේන්තු අලුත් මුණු ගොඩක් එයි. එතකොට අපි එනකොටත් කතා කරේ මහජන සත්ත්වයට සම්බන්ධ වෙන්න. මොකද කියන්නේ පාර්ලිමේන්තු යනවද? අපි දන්නේ නැහැ. මම දන්නේ පාර්ලිමාවෙන් හබරාදුවෙන් ඉල්ලන්නේ කවුද කියලා. හරිද? එතනින් මම දන්නේ අනිත් කිසිම පක්ෂයකින්. එතකොට අපිට අපේ මතය මහජනතාව පාර්ලිමේන්තු යනවා ජනාධිපතිවරණට ඉල්ලන්නේ මම. ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකට ඉල්ලනවා. ජනාධිපතිවරණට ඉල්ලන්න ඕනේ ලංකාවෙම. එනමුත් පාර්ලිමේන්තු ක්‍රමයෙන් යන්නේ නැහැ. ඒකට තේරුමක් නැහැ. හරක් එක්ක තරඟ යන්නේ නැහැ. ජනාධිපතිවරණට ඉල්ලමු. රටේ පක්ෂයක් ලෑස්ති වෙන්න ඕනේ මාව ඊළඟ ජනාධිපතිවරණ කරන්නට ඉල්ලන්න. මම එනවා. අවුරුදු දෙකමාරක් විතර තියෙනවනේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා වැඩක් නැහැ. කෙලින්ම අපි ජනාධිපතිවරණට ඉල්ලමු. අපි අනුරට අවුරුදු දෙකමාරක් විතර දීලා කල් දෙනවා. කල් දීලා අනුරට මම කියනවා පෙන්නනවා මේක ඔබ කරලා පෙන්නපන්. මට ඕන විදියට. අපි දකින අධ්‍යාත්මික පරිවර්තනයත් එක්ක එක්කලා පෙන්නන්න කියලා. එහෙම නොවුනොත් ඔබ රීප්ලේස් කරනවා මම. හරි. ඒක තමයි මේකේ අවසානයේ වෙන්නේ. නැත්තම් තේරුමක් නැහැ. ඒ නිසා තමුන්නාන්සේට මම සහයෝගය දෙනවා. මම කැමති නැහැ ඇත්තටම උඹලා වගේ කාර්යබහුල බිසි ජීවිතයක් ගත කරන්න කාලකන්ණි ජීවිතයක්. මට මේක මෙතන එක පුටුවක ඉඳන් කරත හැකියි. හැබැයි අපිට ඕන විදිහට මේකේ අනාගතයේ මේ රටේ නිර්මාණය වෙන්නේ නැත්තම් මම ඊළඟ ජනාධිපති වෙනට ඉල්ලන්න ලෑස්ති වෙනවා. ඒකට හේතුඵල හැදෙනවා. රටේ මිනිස්සුම තමයි ඒක නිර්මාණය කරන්නේ හදන්නේ. ඒ වුණොත් උඹලා ඔක්කොටම සෑහෙන්න ලොකු වෙනසකට මේ රට අනාගතයේපත් වෙන්න ඉඩ තියෙනවා. නෙවෙයි වෙනවා. සමහරවිට ඒකද දන්නේ නැහැ මේකේ අවසානය. කොහොම නමුත් මම කැමති උඹලා ඔය පුතඥය උඹලම මේ උඹලා ලව්වම මේ ටික පාලනය කරගෙන මේ ටික අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යනවා නම් මම කැමතියි. මොකද මට මගේ විවේකයේ මට ඊට වැඩිය අගය කරනවා මම. මගේ විවේකයේ මම සෑහෙන්න අගය කරන කෙනෙක්. ඒ නිදහසට මම කැමතියි. උඹලා එක කරට කර හැප්පිලා උඹලගේ දුර්වලතාවලට උපදෙස් දීදී එහෙම ජීවිතයේ කාලකන්ණි විදිහට ගෙවා දාන්න මම කැමති නැහැ. හැබැයි විකල්පයක් නැතිම වුණොත් මම ඒ විකල්පය තෝරගන්නවා. ඒ කියන්නේ ජනාධිපතිවරණයට මම ඉල්ලන්න ඕනම වෙලාවක සූදානම්. මේ මම කියන විදිහට මේ රටේ අනාගතයේ ඉදිරි දැක්ම සෑම ආගමික ශාස්ත්‍රයේ දේශපාලනික ශාස්ත්‍රයේ පෞල් ශාස්ත්‍රයේ ඇතුළු සෑම ශාස්ත්‍රයකම වෙනස් වීම ටික මේ සංශෝධනය කිරීම ටික ඒ විදිහට නොවුනොත් මම ඊළඟ ජනාධිපතිවරණයට උඹලත් එක්ක තරඟ කරනවා. හරි. ඒ නොවුනත් මම මේ රටේ චක්‍රවර්ති මහරජා කියන එක සමාජයේ විශ්ින් ඊටාම දැනට මේ වෙනකොටත් පිළිගන්න තැනට කටයුතු සිද්ධ වෙලා තියෙනවා. පිළිගන්න වෙනවා උඹලට. පිළිගන්න වෙනවා. චක්‍රවර්ති රාජ සම්පත්තිය කියන්නේ ආධ්‍යාත්මික හැකියාවක් මිසක මේ භෞතිකව ගොඩනගෙන දෙයක් නෙවෙයි කියන එක උඹලට පිළිගන්න වෙනවා. හරි. ඒකේ තැනට මම පසුම දවස ගානේ දෛනිකව මේ කියන වචන වලින් ඔප්පු වෙනවා. තේරෙනවද කියන එක? බලමු TikTok එකේ පැත්තට ගිහලා කොහොමද කියලා. දිට්ටු වලට අපි කෝටි 50000ක් වෙන් කරා මතක තබා ගන්න. සතයක් ණයට ගත්තේ නෑ. අලුතෙන් මුදල් අට්ටු ගෙහුවේ නෑ. පාණ්ඩාගාරේ සල්ලි පරිස්සම් කරගත්තා. එහෙමයි ආර්ථිකයක් හදන්නේ. ඊළඟ මැද පෙරදිග කලාපේ යුද්ධය මතු වුණා. තෙල් සැපයීම් මාර්ග කඩා වැටෙන්න පටන් ගත්තා.
ඉන්ධන මිල ඉහළ ගියා. වගා කරන ගොවින්ට පොහොර වලට සහනාධාරය ප්‍රමාණවත් වුණේ නැහැ. ඊවර ජනතාවට බෝට්ටු යන්න ප්‍රමාණවත් අපි තීරණය කරා සහනයක් දෙන්න. ඩීසල් ලීටරයකට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. එහෙම ජනතාව බලා ගන්නවා මේ ආණ්ඩුව. පොහොර සහනාධාර 25000 තිබ්බ එක 30000 දක්වා වැඩි කරා. 32250ක් දෙනවා සාමාන්‍ය බෝට්ටුවකට මාසෙකට ඉන්ධන. 32250ක සහනාධාරයක් දෙනවා. ඒක අපි මාස 3ක් එක දිගට දෙනවා. ඒ ආසන්න වශයෙන් ගත්ත රුපියල් ලක්ෂයක් විතර සාමාන්‍ය බෝට්ටු හිමියෙකුට මාස 3කට ලැබෙනවා. බහුදින යාත්‍රාවක් මුහුද යනකොට එකපාරකට අපි 1,50,000ක් ගෙවුවා. ජනතාව අසිරුදාවට පත් වුණාම ජනතාව බලා ගන්න ආණ්ඩුව. ඒ වෙනුවෙන් අපි කෝටි 10,000ක් වැය කරලා තියෙනවා. මේ ආර්ථිකය හැදුවා. නමුත් මැද පෙරදිග කලාපේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් වල අගේ ඉහළ ගියා. සියලු ආනනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩියෙන් ඩොලර් ප්‍රමාණයක් අද ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාර කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. සමහර අපනයන ආදායම් වලට බලපෑමක් ඇති වෙලා තිබෙනවා. එඳ රුපියලට සාපේක්ෂව ඩොලර් ටිකක් ඉහළ යමින් තිබෙනවා. කට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. 22 අපිට රුපියල් නැහැ. 22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවේ ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි. වෙළඳ පොලේ ඩොලර් හිගයක් තියෙනවා. මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. එදා තිබ්බේ මහ බැංකුවේ ඩොලර් මිලියන 50යි. දැන් 7000කට කිට්ටු වෙලා තියෙනවා. මේ 27 වෙනිදා තවත් අපිට ඩොලර් මිලියන 700ක් හම්බ වෙනවා. ඒක ඩොලර් සංචිතයක් අපි ගාව තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව මේ ආර්ථිකය හසුරවන්න ඕන. අපි කිසිසේත්ම අපි ආනයනය කරන ඉන්ධන, අපි ආනයනය කරන ගෑස්, අපි ආනයනය කරන කිරිපිටි, අපි ආනයනය කරන පොහොර, අපි ආනයනය කරන ඉන්ධන කිසිසේත්ම හිගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන් සාහිත කරනවා ඒක. එදා මොකද වුනේ? ඉන්ධන නැතුව ගියා, කිරිපිටි නැතුව ගියා, ගෑස් නැතුව ගියා, පොහොර කොහොමත් නැතුව ගියා. මතකද? එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි කළමනාකරණය කරගන්න ඕන. රට ඇතුලේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඉක්ක වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේක අපේ පාලනයෙන් තොර තියෙන මැද පෙරදිග කලාපයේ යුද මේ තත්ත්වය. ඒකටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි, කෝටට උණ දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ නිසා අපි භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ භාණ්ඩාගාරේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඔයගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි. ජනතාවගේ සල්ලි. අපි මොකද්ද කරේ? හොඳට බදු එකතු කරන යාන්ත්‍රය ශක්තිමත් කරා. ආසන්න වශයෙන් ගත්ත 2022 භාණ්ඩාගාරයේ account එක බිලියන 600ක OD එකක්. අද බිලියන 1000කට කිට්ටු වෙන ධන අතිරික්තයක්. අද දිට්ටු වලට අපි ඒ කියන කාරණා හරිනම් ඊමේල් සර්වර් එක ඇක්ටිව්ද? Microsoft Exchange 2019 තමයි end of life තියෙන්නේ. එද 2009 end of life තියෙන ඊමේල් සර්වර් එකක් කොහොමද 2026 පාවිච්චි කරේ? ඒක ඒකනේ අප්ඩේට් කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් අප්ඩේට්ස් එන්නේ නැහැ. එතකොට මෙයාලා අප්ඩේට් ඒ කියන්නේ Microsoft ද මේක? Microsoft ඒතකොට ඒ කියන්නේ මේක 2009 සර්වර් එක ඉවරයිනේ දැන් අලුත්. එහෙමනම් ඒ කියන්නේ මේ ඔක්කොම confidential information ගියේ end of life වෙච්ච email server එකද? ඕන කෙනෙක්ට මේක අස්සේ රින් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවද කරන්නේ? නිදාගෙන හිටියද? A smart investment with a trusted ඒකේ end of life එක කවද්ද? ඒක 2016 තමයි සර් end of life තියෙන්නේ. 2016? ඔව්. 2016. මේක 26 නේ. AMC ඉවරයිනේ. sorry 2019 එහෙමනම් මේක susceptible to completely susceptible to anybody. ඕන කෙනෙක්ට මේක අස්සේ රින් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවද කරන්නේ? නිදාගෙන හිටියද? සභාපතිතුමනි අපි රාජ්‍ය ආයතන වල ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ඒ වගේම අපි සිකියුරිටි ඇසස්මන්ට්ස් කරනවා. උදාහරණයක් විදිහට ජාතික සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පහුගිය අවුරුද්දේ සෙප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අපි ට්‍රෙෂරි කරට ඇඩ්වයිස් කරලා තියෙනවා ජාතික සයිබර් ආගල ඇඩ්වයිස් කරේ. සර්ට් කියන ආයතනයේ හෝ මේ ටෙක්නොලොජි බලන් ඉන්න ආයතනය අමාත්‍යාංශ වලට දෙන්න එපයි. මොකරි එකක්. ඒතර මං අහන්නේ 2019 20 21 22 කොහොම අවුරුදු 5ක් දීලා තියෙන්න ඕනේ වෝනින් රිපෝට්. ඒතර 24ට එක පාර්ට් එන්න එපා කියලා කියන්නේ. මන්ත්‍රීතුමා මෙහෙමයි අපේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු බේස්ලයින් සිකියුරිටි ස්ටෑන්ඩඩ්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන 2000 කිසිම වැඩක ව්‍යාපාරයේ කේන්ති ගන්න එපා. කේන්ති ගන්නවා කියන්නේ පට්ට ෆේලියර් එකක්. හැම තිස්සෙම එළියට දාන්න ඉස්සෙල්ලා ඩිසිෂන්ස් ගන්න ඉස්සෙල්ලා high quality. මේ දවස්වල හැමතැනම
ඇහෙන්නේ මුතුමාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ නැහැ ධනරාජ කියන්නේ කවුද කියලා. පෞවිද එලකඳ මගේ ප්‍රෙස් එකේ දොරක් කැඩුවා. මං ෆෝන් එක අතට අරන් පොල් ගහක් හෝ පොල් ගහේ කොටසක් වීඩියෝ කරලා YouTube එකට හෝ Facebook එකට දැම්මම අපිට සල්ලි හම්බ වෙනවා කිව්වම බලමු මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද කියලා බැරි උඹලට කියන්න මේකෙද වැටෙනවානේ හෝම් එකට ගියහම මොනවද තියෙන්නේ අපි ෆලෝ බේස් එක 81920ක් වෙලා තියෙනවා Facebook එකේ. හරි. TikTok එකේ ලක්ෂෙ පහ වෙලා තියෙන්නේ 1,2000යි. 1,2400යි. අවුරුදු දෙක තුනක් ඇතුළත මම හිතන්නේ TikTok එකට අවුරුදු 5 මේට හිටින් වෙරිෆිකේෂන් එක හම්බ වෙයි. මම ඇප්ලයි කරලා තියෙන්නේ. දවස් 30ක් විතර යනවා ඒකෙන්න. මේ TikTok YouTube එකේ 17000 ගණක් ඉන්නවා ෆලෝ බේස් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 17800 ගණක් මම හිතන්නේ මෙයා දැන් ඇති හිටිය යන්න ඉතින් කකුලක් කැඩිලාද මන්ද එක කකුලක් මොහරි වෙලා හරි මට හිතනවා අර ධනරාජා කියන කොල්ලා ගිහිල්ලා මොන ගහෙන්නත් ඌ සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරාට ඌ නියෝජනය කරන්නේ මේ සමාජයේ සෑම පුද්ගලයෙක් ඇතුළෙම ජීවත් වෙන අර අපි හංගන් ඉන්න ඇතුළාන්තයේ තියෙන චරිතය මම දැක්කේ නෑ ඌ කවුරුත් ඉන්ටර්වයුව කරනවා මට හිතෙනවා වලවනේ පැත්තේ ගිහිල්ලා ආවොත් හොඳයි කියලා පැත්තේ ගියෙත් නෑ ගොඩ දවසකින් හැබැයි කොයි ගියත් මම ස්ට්‍රීම් එක කරනවා ඉන්න තැන ඉඳලා මොකද මේ ස්ටුඩියෝ සෙටප් එක ඕන වෙලාවක ඕන තැනකට ගිහිල්ලා විනාඩි 2ක් 5ක් ඇතුළත සෙටප් කරගන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. හරි. පොඩ්ඩක් රටේ තොටි ඇවිද්දේ නෑ මම. දවස් 71ක් වෙනවා එක දිගට මම කොහෙවත් ගියේ නෑ. මේ සජීවී විකාශයන් ස්ට්‍රීම්ස් ටික කරා දවස් 72ක් එක දිගට 71ක් කොහෙත් ගියේ නෑ පොඩ එළියට පහළට ඇවිදින්නත් ඕන කම තියෙනවා
තොරතුරු බලන්න නටේ තොටේ විස්තර. මොකද එතකොට මීට වැඩිය අප්ඩේට් එකක් හම්බ වෙනවා. බලමු අපි. බලමු කිලෝමීටර කීයක් තියනවද කියලා. කසේ 42යි. පැය 4යි යන්නේ. කැන්ඩි වලට ගිහලා යන්න පුළුවන්. හැටන් පැත්තෙන් යන්න පුළුවන්. හැටන් නෝරෙලි පැත්තෙන් ගිහලා යන්න පුළුවන්. කැන්ඩි වලට ගිහලා කුරුණෑගලට ගිහලා යන්න පුළුවන්. කුරුණෑගලට ගිහලා ගියොත් පැය 4යි විනාඩි 22ක් යනවා. කැන්ඩි වලට ගිහලා ගියොත් පැය 4යි. විනාඩි 4යි. කැන්ඩි වලට ගිහලා යන එක තමයි ළඟම. කැන්ඩි වලට ගියා කැන්ඩියෙන් අම්පිටිය හරහා කැන්ඩි අඩු ගන්නාව කැන්ඩි ගුරුදෙනිය එපාරේ මං ගියානේ හබරණ නෑ හරගම පාර හරහා ගිහිල්ලා බ්ලූ වෝටර් සේච් මොකක් හරි ඩෑම් එකක් හරි මාරි හම්බ වෙනව නේද? මොකද්ද මේ? කීර්ති කඩේ. මොකද්ද මේ වතුර වලක් හම්බ වෙන්නේ ලොකු. කිඹුල් කොටුව. මහවැලි ගඟ නේද? ඔව් මහවැලියෙන් හරහා ගිහිල්ලා කන්දේ වැඩි වංගු තියෙන්නේ හැබැයි. ඔව් වංගු තියෙන තනිකරම. බලපනේට. පාර හොඳයි. බලමු. මට හිතෙනවා උත් එක ගිහිල්ලා මේ ධනරාජත් එක්ක ධනරාජා ගන්න ඇබිත්‍යා විදියට. හරි. ඉතින් වෙනස් විදිය කවුරුත් ඌ ප්‍රතික්ෂේප කරනවා මම ප්‍රතික්ෂේප කරන මිනිහා කවට තමයි යන්නේ. ධනරාජාව ඇබිත්‍යා විදියට අරගෙන මම චක්‍රවර්ති රජ විදියට ඌගේ ගමේ කන්ටෙන්ට් ටිකක් ගහලා TikTok දාන්න. මට හිතෙන එක හොඳයි කියලා. මට හිතෙනවා අදම යනවා. දැන් දුර යනවා නම් ඒක ඉස්සරේ ගහ ගන්න ඕනේ. ජපාන් වාහනවල තියෙන ප්‍රශ්නේ තමයි මේන්ටේන්ස් තියෙනවා. දුවනවා වගේම ඒවා ගෙවෙනවා. බේසික් පාර්ට්ස් ඒවා දාන්න ඕනේ. නයි කිලෝමීටර් කී දහක් දුවද පහුගිය කාලේ. දකුණු පැත්තේ ඉස්සරහා රෝදේ රේසලේ සාමාන්‍ය යනවා කිලෝමීටර් 1000ක් විතර ගියාම මම හිතන්නේ මොකද ඒක ඩ්‍රයිවර්ගේ බරත් එක්ක ඒක හැමතිස්සෙම ගෙවෙන ප්‍රමාණය වැඩි. ඒක හම් කියලා සද්දයක් එනවා. ඒක අද හිතුනොත් මම ඒක රීප්ලේස් කරගන්නවා. දුර යනවා නම් ඒවා දාගන්න වෙනවා. නැත්නම් කැඩුනොත් එහෙම ඇක්සලෙත් එක්ක හිර වෙනවා. හරි. එහෙම වුණොත් මේ මම හිතනොත් මම ගිහිල්ලා ඒක වැඩේ කරනවා. බලමු. ටුටු හවුත් වෙලා තින්නේ. ඔය දවස් 71ක් අපි මේකේ වාඩි වෙලා හිටියනේ.
කුරුල්ලන්ට කැම ටිකක් දාලා එන්නම්. ලීනුත් ඇවිල්ලා. මොකද? ටෙස්ට්.
මේක ලයිව් ස්ට්‍රීමින් එක මේ රෙකෝඩින් එක එන්ඩ් කරනවා නැත්නම් කොපිරයිට් වදිනවා මේක ගොඩක් වෙලාවට රෙකෝඩින් එක